දැන් ඔන්න තමන්ගේ ශරීරය ස්පර්ශ කර කර සතුට වෙන්න පුරුදු වෙච්ච කෙනාට പ്രേත ලෝකේ ඒ සතුට එන්නේ නැහැ. එතකොට එයා සැරිසරනවා. සැරිසරනකොට පින්වත් දරුවනේ පිරිමින්ගේ කාන්තාවන්ගේ ඇඟෙන් පිටවෙන යම් ජරාවක් තියෙනවා නම් ඒ ජරාවේ ශරීරයෙන් පිටවෙන අපි කියමු ශුක්‍ර ධාතුව කියලා හරි ඒ ගඳ ඒ പ്രേතයන්ට යොදුනක් දැනෙනවා. කිලෝමීටර් 10ක් දැනෙනවා. ඒ කෙනා හොයාගෙන එනවා. එතකොට පිරිත් කියන්නේ නැති දෙමව්පියන්ගේ ආශිර්වාදේ නැති තුනුරුවන්ගේ ජීවිතේ පූජා කරපු නැති අර කොල්ලගේ ඇඟ අඳුරක් වගේ පේනවා. බෙක්ෂීට් එකකින් ඇඟ පොරවනවා වගේ අර ප්‍රේතයා අරයාගේ ශරීරය බදා ගන්නවා. බදාගෙන එයාත් එක්ක එකතු වෙනවා. එයාට එයාගේ වල් වැඩ නතර කරගන්න බෑ. එයා ඇඟෙන් කරන නරක වැඩ ටික නතර කරගන්න බෑ. දවසට 10-15 වතාව එයා නරක වැඩ කරනවා. ටවුන් එකේ ගියොත් මේ නරක වැඩ මේ টয়ලට් වලට යනවා. টয়ලට් වල ජරා වැඩ කරනවා. ඒ ඔක්කොම කරන්නේ අර බලවේග. ඒ කියන්නේ പ്രേත ලෝකේ ඒවට ආසාවෙන් ඉපදිච්ච එවුන්ට මනුස්ස ලෝකේ ඇඟත් එක්කයි ප්‍රයෝජනට ගන්න. මම කියන්නම් අවුරුදු 16 කොල්ලෙක් ළඟදී ඒ කොල්ලට කන්ද බත් එක කුණු වෙන්න ඕන. බත් කුණු වුණොත් තමයි යා කන්නේ. කුණු වෙච්ච බත් එක විතරයි. බලන්න මිනිස්සයාගේ ඇඟට ප්‍රේතෙක් ඇවිල්ලා කරන දේ. කුණු වෙච්ච කෑම කන්නේ. මම පින්වත් දරුවනේ ඒ වගේ දේවල් සෑහෙන දැකලා තියෙනවා මේ මිනිස්සුන්ගේ ඇඟවල් වලට ඇවිල්ලා ඔය වගේ ප්‍රේතයෝ ඒ ශාරීරික භුක්ති විඳින හැටි. ඒ නිසා අද කාලේ ගොඩාක් කොල්ලන්ට තමන්ගේ ජීවිතේ නරක දේවල් වලින් අත්මුදව ගන්න අමාරු. ඒ ජීවිතත් එක්ක බාහිර බලවේග සෙට් වෙලා ඉන්නවා.